නිරර්ථක වූ අර්ථකථන සෙවූ හීනමානයක දොටුහීනේ යථාවාදී හිනිපෙත්තකිස්සෙන් වැටෙන කඳුළු නැතුවක කතුවකිම වන්නේ කාලදණ්ඩේ පරතෙර මිනුම් කරවසන් වූ නිසාවෙනි. යාමයක වූ හැසිරීම පරතර කිරීමට අප නොදත් අතර අප මැවූ කාලයක අවශේෂ වූ මතකවස්සන්නේ නොදනුවත්වම සුසම්පොත තත්පරයට අභියෝග කරන්නාක් සේය. කාලයක් අප ඔනුහම මැවූවුව අපි බොළඳ වූ මනසින් දැනෙන පහස සොයමින් ඔබ වෙත සදාකාලිකවම හරසර පිදීමට වරම් ලැබුවෙමු. ඉතින් අපි ඉමක ගෙවුණු තත්පරය අතීතයට සීමාවෝද උදාවන තත්පරය අනාගතය වුවද කාලවකාශයේ තීරකයාට ගෙවියන වර්තමානයට නම් දෙන්නට නොහැකි වුවත් අද කොහෙද අපිට මේ ගෙවියන මොහොතෙන් ඉඩක්. ඉතින් කාලවකාශයට අභියෝග කරන්නට නොහැකි වුණත් නැවතීම පමණක් හුදු අවසන් ප්‍රයත්නයේ පිළිතුර පවතන්නා නිසාවෙන් අපි යුගයක මැවූ හීනයක් නොවූ අවශේෂ ඔබ වෙත දිගහැරීමට අවසර. රහල් මාතාවගේ වෙසල්මන් පෙතේ පියමන්තනීමට අප වරම් ලබන්නේ රෝමානු රන් දොරටු මතින් අභිෂේක 2022 ආධුනිකත්වයේ නවමුවත්දැකීම් උකහාගන්නා අප වසරක් පුරාවට විශිෂ්ට ජේෂ්ඨත්වයක සෙවනනිවලට යටින් ගමන් කරමින් දිනක නවමුවෙන් ඉදිවන යුගයක නායකත්වයට උරුමකම් කියන්නේ හිස හදවත දෑත යන ත්‍රිත්වයම සහකල්ලෙන්ම සක්‍රිය කොට ගනිමින් විද්‍යාලීය පැහැසර කිරීටය රනින් බැබලවීමට ස්වයං ප්‍රතිඥා දෙමිනි. හෝරා 36,000කට නොඅඩු මෙකී සුවිසල් වූ මාවතේ බාධක කම්කටොළු අතර එක්ව ගමන් කරා වූ සිනහව කඳුළු දහදියවලින් පිළිතුරු සැවූ අපි වසරක් පුරාවට දියත් වූ සෑම ව්‍යාපෘතියකටම අපගේ සක්‍රිය දායකත්වය ලබා දුන්නෙමු. ආධුනිකත්වයේ වගවීම අවසන් කරන අපි සුදුකමිසේ වම්ලයි පිත්තල බැට්‍රිකට වරම් ලබන්නේ රාහුල සේවසේ නෞකාමය ගමන් මගේ පෙරගමන් කරුවන්ට පිටුපසනි. එතැන් පටන් උපශිෂ්‍යනායක දෙවී වගකීම් කොටස මනාකොඩටු කරන අපි ශෞරින් සංකල්පයට ප්‍රකාරවති වන මම්පෙතෙහි මෙතෙක් නැවත යුගගණනාවකින් විද්‍යාමාන නොවුණු ආකාරයේ රක්තවර්ණ සොයිසල් ශෞලින් ප්‍රාකාර දොරටුවක නිශ්ශබ්ද මැවුම්කරුවන් වන්නේ ශිෂනායක නිලලාංචනය පැළදීමට සියලු සුදුසුකම් සපුරා ඇති බව නිහඬව කියා පාමිනි. එකී ප්‍රාකාරයේ සෙවනලි මතින් විරාජමාන වූ අනාගත විශිෂ්ට ද්‍රේෂ්ඨත්වයේ මන්සලකුණු රාහුලය ස්වර්ණමය යුගයකට පෙරමන් තරන බව කියා පෑවේ. අපේම ගමන් මගේ 3 වෙනි වසර තුරද අපගේ වගකීම් කොටස මනාකොට ඉටු කරලමිනි. සේන දකින්නට සවම සමත් වන්නෙමු. නමුදු සේන යථාර්ථයක් බවට පෙරලීමට හැකිවන්නේ අතලොස්සකට පමණි. වසර 3ක් පුරාවට ජේෂ්ඨත්වයේ අභිමානනීය සේනය දුටු අප එකී සේනය යථාර්ථයක් බවට පත් කරන්නේ අපේම මහන්සිය, අපේම දහදිය, අපේම කඳුළු යථාර්ථයකට පෙරළමිනි. එකී වූ අපි සදාකාලිකත්වයේ උරුමය, පූජනීයත්වයේ සිංහාසනය යන මෙන් රාගී ඊජිප්තු දෙවල ඔබ හමුවේ මැවීමට සමත් වන්නේ ස්වර්ණමය යුගයක ආරම්භයේ හදගැස්ම පනපුවා ගනිමිනි. සහෝදරත්වයෙන් පෙරගමන් කරගත් අපි දම්වැලක හිමිකරුවන් වන්නේ රාහුලම්මේ ඔබ වෙනුවෙන් අපගේ අවසාන ප්‍රයත්නයට පණ පෙවීම සිතෙහි දරාගෙනයි.
එතන් පටන් ඇරඹී අපේ ජ්‍යෙෂ්ඨත්වයේ ගමන්ම ගිහි ස්වර්ණමය වසර අරමුණු ලබන්නේ සම්ප්‍රදායට සහ බෞද්ධත්වයට මුල් තැන දෙමිනි. එතනින් පසුව අපි රාහුලය මාතෘපුරවරේ නායකත්වය බව කියා පාමින් පිවිතුරු මාතුට වෙරළ පිරිසුදු කිරීමේ ව්‍යාපෘතිය දියත් කරන්නේ මාතෘපුරවරේ පාසල් රාශියකගේ සහභාගීත්වයත් සමගින්. සමවිටම නවම මානයකට නවම යුගයකටත් පත් තැබීමට මුලසුනගත් අප රන්සිය සටනට සමගාමීව විද්‍යාලය තුළ නවම සම්ප්‍රදායක් ආරම්භ කිරීමට සමත් වන්නෙමු. විද්‍යාලීය නායකත්වය දිනක අපි කෝඩුකාරයන් ලෙස ආරම්භය ගත්තොත් සුවිසල් ඉතිහාසයකට උරුමකම් කියන කල්ලි අපද එකී සම්ප්‍රදායේ ආරම්භකයෝ වේ යැයි පවසා සතුටුවීමට අප සමත්වීම මහඟු කර්තව්‍යයකි. එමෙන්ම රන්සිය සරණ මාතලපුරවරේ නොපැවැත්වුවද අප රාහුල මාතාවගේ නාමය විද්‍යාමාන කිරීම හුදු එකම ප්‍රයත්නය කරගත් අප නිල රක්ත දජපතාකයන්ගෙන් පී සරාවවල් පිටිය සරසීමට සමත් වන්නේ. මෙකී ගමන් මගේ නොයකත විසිරුණු අපේම සහෝදරත්වය නැවත එකතු කිරීමට රහල් අවුරුදු ව්‍යාපෘතිය අපේම ආදර්ශනායක සොයුරන් සමග සහයෝගය වැඩිවන සහෝදරත්වයෙන් නිම කිරීමට අපි සමත් වන්නෙමු. නමුත් අපේකම් එක්කාසු කිරීමට මෙන්ම අපේම රාහුල සොයුරන් අමතක නොකළ ජ්‍යෙෂ්ඨත්වයකට හිමිකම් කියමු. අපි විද්‍යාලීය අපේම සහෝදරයන්ටද රාහුලයට අවුරුදු දියත් කරන්නේ විද්‍යාලීය නායකත්වයේ පහස රාහුලයන්ටද නිතතින්ම කවත්තන සయ్యాවෙනි. අපි ජ්‍යෙෂ්ඨත්වයේ දම්බලකට උරුමකම් කීදා පටන්ම සැමවිටම ස්වර්ණමය යුගයකට පය තැබීමට අප තුළ කාවැදී තිබෙනි. මෙකී ස්වර්ණමය යුගයේ සුවිශාල ව්‍යාපෘතියක් වන්නේ රහල් ප්‍රදීපාවලෝකනයයි. 5000කටත් අධික සමස්ත විද්‍යාලීය ප්‍රජාවම එකම නායකත්වයකට අනුගාමී කොටගත් අප ශිෂ්‍යනායක මණ්ඩලයට ශිෂ්‍යනායකින්ට පමණක් නොව සමස්ත රාහුල ප්‍රජාවටම නායකත්වය සපයන බව මනාවට කියා පෑවේ ලක්ෂ සංඛ්‍යාත වූ ජනගංගාවක් රාහුල මාතාවට ගෙනෙමිනි. මාතලපුරවරේ සහෝදර පාසල් අපේම ගුරු බෞතුන්ගෙන් හෙබි මනා සංවිධානයකින් යුත් මෙකී සුවිසල් ව්‍යාපෘතිය අති සාර්ථකව දියත් කිරීමට අපි සමත් වන්නේ මෙය ස්වර්ණමය යුගයක ආරම්භය යන වග සැබවින්ම හුදු වචනවලට පමණක් සීමා නොවූ බව සැමට ක්‍රියාවෙන් පසක් කරමිනි. එමෙන්ම වාර්ෂිකව පැවැත්වෙන පොසොන් දන්සලද සාර්ථකව පැවැත්වීමටද ස්වභාවධර්මය රැහ ගැනීම අමතක නොකළ අපි ඔලේගන් රක්ෂිතයේ Let's Go Green ව්‍යාපෘතිය සාර්ථකව පැවැත්වීමටද අපට හැකියාව ලැබිනි. සමවිටම අනාගත අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ අප ශිෂ්‍යනායක මණ්ඩලයේ අපේම සොයුරන් වෙනුවෙන් ඔවුන්ගේ නායකත්ව ගුණාංගයන් ඉහළ නැංවීම උදෙසා අපේම ආදර්ශ නායක සංගමයේ අපේම සොයුරන්ගේ දායකත්වය ඇතිව නායකත්ව පුහුණු වැඩමුළුවද සාර්ථකව පැවැත්වීමට අපට හැකියාව ලැබිනි. සෙව්වසරක දිගු නිහඬියාවකින් පසුව සමස්ත දිවයිනේම පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහයෝගයෙන් ඔවුන්ගේ නායකත්ව ගුණාංගයන් සහෝදරත්වය ඉහළ නැංවීමටත් අප රාහුල මාතාවගේ නාමය ප්‍රශංසාවලින් පූර්ණ කිරීමටත් The Day of Diligence සමස්ත ලංකා ශිෂ්‍යනායක දිනය දෙවිනේ පාසල් 30කට නොඅඩු සංඛ්‍යාවක සහභාගීත්වයෙන් අති සාර්ථකව පැවැත්වීමට අපි සමත් වෙනෙමු. වාර්ෂිකව පැවැත්වෙන රහල් කාවෂ් ව්‍යාපෘතිය මෙතෙක් ඉතිහාසයේ වැඩිම රථවාහන සංඛ්‍යා පැමිණි කාවෂ් ව්‍යාපෘතිය ලෙසට අප නිම කිරීමට සමත් වන්නේ අපගේ මහන්සිය වගකීම අවසානයට ලංවත්ව මූගට නිරහංකාර වූ සිනාවක් මුසු කරමින්ය. මෙකී බාධක කම්කටොළුවලින් ගහන ගමන් මගේ සිවසරක් පුරාවට අපට නායකත්වය ලබා දුන් විද්‍යාලයේ ගරු විදුහල්පතිනි තාරකා ඒකනායක ගුරුමෑණියන්ටත් විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි සමිත කුරුකුල සූරිය ගුරුමෑණියන්ටත් විද්‍යාලයේ හිටපු විදුහල්පති සුදත් සමරවික්‍රම ගුරු පියාණන්ටත් සිවසරක් පුරාවට අප සමගම සිටිමින් අපට මෙකී සිහින යථාර්ථයක් බඩපත් කිරීමට අප කැප වී කටයුතු කළ ශිෂ්‍යනායක මණ්ඩලයේ භාරාචාර්ය නුවන් රත්නායක ගුරු පියාණන්ටත් කීර්ති ධර්මප්‍රිය ගුරු පියාණන්ටත් ශිෂ්‍යනායක මණ්ඩලයේ භාර හිටපු ආචාර්ය මధుර ලේනගේ ගුරු පියාණන්ටත්
අප සමගම සිටිමින් විශිෂ්ටත්වය ඇගවීමටත් දුටුතැන අපව නිවැරදි කිරීමටත් අප සමගින්ම සිටි විද්‍යාලයේ ගුරු මව්පියවරුන්ටත් රාහුල ආදර්ශ නායක සංගමයටත් මූල්‍යමයවරින් සහයෝගය ලබා දුන් විද්‍යාලීය ආදර්ශ සංගමයටත් විද්‍යාලීය අනධ්‍යයනකාර මණ්ඩලයටත් අපගේ ස්තුතිය පුද කර සිටිමු. ලැබූ වගකීම වගවීමෙන් ඔබට ගිය අපේ නිරර්ථක වූ සිහිනයක් අවසන යථාර්ථවාදීව සාක්ෂාත් කරගන්නේ රොකුලින් බිඳිය නොහැකි යදමින් බැඳී සහෝදර බැම්මෙන් උරුමකම් කියන්නා වූ සාඩම්බරණයාවෙනි. කාලයට කිසිදු කාලාර්ථයකදී අත්‍යන්තයෙන්ම අභියෝග කළ නොහැකි වූ ඒ ස්වර්ණමය යුගයේ රාෂ්ට්‍රපතින් වූ අපේ රක්තරුහිරෙන් රාහුල අපේ වංශ කතාවේ අවසන් පරිච්ඡේදය මෙතකින් ලියානිම කරලීමට අවසර. කාලය සහ අවකාශය එකිනෙක ගැටෙන කල්හි නැවතත් රාහුලම්මේ අපි ඔබේ ඇකයට පැමිණෙන්නෙමු. සිව්වසරක් පුරාවට අපි ඉතිරි කළ නාමමාත්‍ර වගකීම් සමුදාය අවසන් කරමින් ඒ අභිප්‍රේරණීය මතකයන් ඉතුරු කරමින් තවත් සිව්වසරකට පසුව නිමාවන්නා වූ ඒ නවම වූ ස්වර්ණමය යුගයකට පෙරමන් තනමින් රාහුල මෑණියනි ඔබේ ඇකයෙන් නික්ම යාමට අවසර. සදාකාලිකත්වයේ උරුමය පූජනීයත්වයේ සිංහාසනය අපි 2025-26 ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය